Hi ළමයි, welcome to my YouTube channel. ඔන්න අද මම ඔයාලා එක්ක යන්නේ පාසිකුඩා බීච් එකට. මේ මගේ දෙවනි vlog එක. travel vlogs කරන ඔයාලටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පාසිකුඩා කියලා කියන්නේ ගොඩක් ලස්සන මුහුදු තීරයක්. ඒ මුහුදු තීරය පිහිටලා තියෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කේ. අපි මේ යන්නේ දැන් මඩකලපුව දිස්ත්‍රික්කේ තියෙන පාසිකුඩා වෙරළ තීරය බලන්න. ඉතින් අපි මඩකලපුව දිස්ත්‍රික්කයට ආවට පස්සේ අප පළවෙනි දවසේම පාසිකුඩා බීච් එක බලන්න ගියේ නැහැ. අපි මුලින්ම හොටෙල් එක නතර වුණා. එදා රෑ ඩිනර් එක ගත්තේ මෙන්න මේ හොටෙල් එකේ. ඊට පස්සේ දවසේ උදේ තමයි අපි මෙන්න මේ විදිහට පාසිකුඩා බීච් එකට ගියේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම ලස්සන view එකක් තියෙන හරිම ලස්සන බීච් එකක්. ඔයාලට නාන්න පුළුවන්, enjoy කරන්න පුළුවන් ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ඒ වගේම පාසිකුඩා බීච් එක කියලා කියන්නේ ගොඩක් විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයෙන් දිනාගත්තු උතාමත් ලස්සන වෙරළ තීරයක්. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න, එන්ජොයි කරන්න, ඒ වගේම මේ පරිසර පද්ධති විනාශ කරන්නේ නැතුව ආරක්ෂා කරන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. ඉතින් මේ විදිහට තමයි අපි පාසිකුඩා බීච් එකේ සුන්දර ස්ථාන නැරඹුවේ. ඒ වගේම මේ විදිහට ඇවිද්දේ. ඔයාලට තව ඉදිරියට මේ වීඩියෝ එක තව බලා ගන්න පුළුවන් අපි කොච්චර ඇවිද්දද, කොච්චර දේවල් බැලුවද කියලා. ඉතින් මේ හිනේ අපේ අම්මයි ගොඩක් ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න. ඒ වගේම TikTok කරන්න ගොඩක් කැමතියි. අපේ අම්මත් මගේ ඕනම වීඩියෝ එකකට සපෝට් එක දෙනවා මේ විදිහට. ඒ වගේම තමයි අපේ මල්ලි, යා තමයි අපි දෙන්නගේ වීඩියෝග්‍රැෆි කරන්නේ. ඒ වගේම ෆොටෝස් ගහන්නේ, ෆොටෝග්‍රැෆි කරන්නේත් එයා. ඉතින් තාත්තා නම් ඉතින් ආපු වෙලේ දම නාන්න බලාගෙනව තමයි හිටියේ බීච් එකේ. ඒත් යාර නාන්න බැරි වුණා අම්මා කෑ ගහපු හින්දා. මොකද අපි ආයේ මේකෙන් පස්සේ වෙන තැනකට යන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රිප් එක කන්ටිනියු කරන්න ඕනේ. ඉතින් අපි මේ යන්නේ ඊළඟට අපේ ට්‍රිප් එකේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් ඒ මොකක්ද කියලා ඔයාලට මම ඊළඟ vlog එකකින් අරන් එන්නම්. ඉතින් ඔයාලට මේ දකින්න පුළුවන් වෙන්නේ ඊළඟ vlog එකට යන පාර. ඉතින් ගෙස් කරලා කියන්න මේ vlog එකේ අන්තිමටම ඔයාලට පුළුවන් මේ කොහෙද යන්නේ කියලා ගෙස් කරලා කියන්න. මෙතන දැක්කහම නම් අනිවාර්යයෙන්ම ගෙස් කරලා කියන්න පුළුවන් අපි ඊළඟට යන්නේ කොහෙද කියලා. ඉතින් එහෙදුණා එක අමතක නොවන අවස්ථාත් තියෙනවා. ඒවත් අරගෙන ඊළඟ vlog එකෙන් මම ආලව හම්බෙන්න බලාගෙන ඉන්නවා. ඒ හම්බෙන්නකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අමතක නොකර මගේ YouTube channel එක subscribe කරලා තියන්න. ඒ වගේම bell icon එක click කරලා තියන්න. එහෙනම් අද ගිහින් එන්න. bye bye.